හෙලෝ ළමයි ඔයාලව සාදරයෙන් මම පිළිගන්නවා මගේ YouTube channel එකට. මම channel එකක් හදලා පළවෙනියට දාන වීඩියෝ එක තමයි මේක. අද මගේ අමාරු දවසක්. මොකද මාස 3ක් විතර බලන් හිටියා බඩේරුඟු හරියනකම්. ඉතින් ඒකේ අස්වැන්න නෙලා ගන්න දවස් තමයි අද. ඉතින් අපි හිමීට හේනට ගියා. ඉතින් මේ දවස්වල හරියට කට්ටිය බඩේරුඟු කඩනවා. ඔන්න ඔහොම හිමීට හේනට ලං. ඉතින් අර පේන්නේ අපේ අලිබබාලා ඉන්න කැලේ. ඉතින් එයාලා දැම්ම එළියට එන්නේ නැහැ. එයාලා හවසට එළියට එන්නේ. ඉතින් ඔන්න ඔහොම අපි හේනට ලං වෙලා බඩේරුඟු කඩන්න පටන් ගත්තා. ඉතින් ටිකෙන් ටික බඩේරුඟු කඩලා මළු වලට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ හවසට සුනාමියට දාන්නත් එපාය. ඉතින් මම නුවර ඉඳන් රාතපුරයට ඇවිල්ලා ගෙවන ජීවිතේ හාත්පසින්ම වෙනස්. මොකද නාගරික ජීවිතේ ගැමි ජීවිතේ කියන්නේ ගොඩක්ම වෙනස්නේ. ඒ හින්දා. ඉතින් ඔහොම තමයි මම බඩේරුඟු මළු වලට එකතු කරේ. අයියත් හොගාලා වැඩ හේතුව බඩේරුඟු ඔක්කොම එක තැනකට අදින්න ඕන. හේතුව හවස 5 වෙනකොට අලියෝ ටික එළි බහිනවා. ඉතින් එතකොට බඩේරුඟු ටික ඉතුරු කරන්නේ නැහැ නේ යාලා. ඒ හින්දා ඉක්මනට බඩේරුඟු ටික කඩලා බඩේරුඟු ටික එක තැනකට එකතු කරන්න ඕන. ඉතින් 10:00 විතර යනකොට අපි රෙස්ට් එකක් ගන්න කියලා තේ බොන්න ආවා. මොකද අවුව සැරත් හින්දා එක පිට බඩේරුඟු කඩාගෙන යන්නත් අමාරු. කොහෙත්ම මට ඒක කරන්න අමාරුයි. හේතුව අපි නුවර ඉඳලා අනුරාධපුරයට ආවට පස්සේ දේශගුණේ හාස්පතින් වෙනස් හින්දා. ඉතින් ඔහොම ඉඳලා මට හිතුණා පැලටත් නැගලා බලන්න ඕනේ කියලා. ඉතින් නුවර ජීවිතේ ගොඩාක්ම ඒකාකාරී. කාමර ඇතුළට වෙලා ගෙවන ජීවිතයක්නේ තියෙන්නේ. ඉතින් ඊට වඩා ගැමි ජීවිතේ හොඳයි කියලා සමහර වෙලාවට හිතෙනවා. සමහර වෙලාවටත් හිතෙනවා මේකත් අමාරුයි කියලා. නමුත් නුවරට වඩා ඒක හොඳයි කියලා හිතෙනවා. ඉතින් අවට වටපිටාව ඔන්න ඔහොම තමයි පේන්නේ. අයියලාගේ අම්මා නම් බඩේරුඟු තාම කඩනවා. එයාට තේ බොන්න එන්නවත් හිතක් නැහැ. එයාලට මොකද ඒවා පුරුදුයිනේ. ඒ හින්දා. ඉතින් ඔහොම පැල වටේ චුට්ටක් බලලා පැලට වෙලා ඉඳලා බහින්න කියලා තමයි මම හිතුවේ. අයියත් මහන්සි අරිනවා. ඊට පස්සේ හිමීට බහින්න තමයි පටන් ගත්තේ. බහින එක නම් හිතනවා වගේ ලේසි නෑ. ඉතින් ඒත් මම ටිකෙන් ටික බැස්සා. මොකද නුවරේ ඉන්න කාලේ හොඳට ගස් නැගලා පුරුද්දක් තියෙනවා. ඉතින් ගස් නැගලා පුරුදු හින්දා මට ගස් නගින එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒක එච්චර ලොකුවට මට ගාණක් නෑ. ඉතින් අපි තේ එහෙම බීලා ආයෙත් වැඩ පටන් ගත්තා. බඩේරුඟු කඩන්න. ඉතින් දැන් නම් හවස 2ට විතර ඇති. බඩේරුඟු ටික 3 විතර යනකොට කඩලා ඉවර කරන්නත් ඕනේ එක තැනකට අදින්න. හේතුව හවස 5 විතර වෙනකොට සුනාමියක් එයි. ඉතින් බඩේරුඟු එකතු කළා මටත් හිතුණා ටරක් ගාලා ඉවර කරන්න ඕනේ හින්දා බඩේරුඟු කඩන්න. ඊට පස්සේ කැඩුවට පස්සේ මේ කොළ වලට කැපෙනකොට තුවාල වෙනවා. ඉතින් මගේ අතත් තුවාල වුණා චුට්ටක්. ඉතින් අයියලාගේ අම්මත් මට ගොඩාක් උදව් කරා. එයාත් මට මහන්සි වෙන්න දෙන්නේ නැති තරම්. නැන්දම්ම කියන නමත් නැතුව අම්මා කියන නම කිව්වනම් හරි කියලා හිතෙනවා. ඒ තරම් එයා මට ආදරෙයි. එයාට ඒ තරම් මේ දුව කියන නමේ හැඟීම තියෙනවා. ඉතින් ඒ ඔන්න හවස් වෙනකොට එක තැනකට බඩේරුඟු යද්දා අයියලාගේ අම්මත් මේ වැඩවලට හරි දක්ෂයි. ඉතින් ඔන්න ඔය විදිහට මට චුට්ටක් වෙලා යනකොට පොඩි මොනරි බිත්තරයකුත් හම්බුණා. ඊට පස්සේ හවස 5 විතර වෙනකොට සුනාමියක් ආව. සුනාමි කරන්න ඔන්න ඔහොම තමයි අපි බඩේරුඟු අස්වැන්න නෙලාගත්තේ. ඉතින් අද ඔන්න සුනාමි කරනවා. ඉතින් එයාලටත් හිනා මම වීඩියෝ කරන හින්දා. ඉතින් ඔයාලටත් මේ මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න.